මගේ ජීවිතේ මම මුහුණ දුන්න ප්‍රශ්න වලින් ලොකුම එකක් මේක. ඔයත් මේ ප්‍රශ්න නිසා විඳවන කෙනෙක් නම් මේක අනිවාර්යෙන් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන නිසා ඔයත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ගැහැණු පිරිමි ભેදයක් නැහැ මේ ප්‍රශ්නෙට. ගොඩාක් දෙනෙක් මගෙන් අහපු දෙයක් නිසා මම ඉක්මනට කියන්නම්. ඔයා දන්නවද මගේ බර කිලෝ 48 ඉඳන් කිලෝ 75ක් දක්වා වැඩි වුණා. ඊට පස්සේ මට තිබ්බ ප්‍රශ්නේ මේ කෙට්ටු වෙන එක නන් නෙවෙයි. මම තව මාස 6කින් මගේ නිරූපණ කටයුතුත් එක්ක නැවතත් එකතු වෙන්න ඕනේ. ඒතකොට මම ප්‍රෙග්නන්ට් කාලේ කිලෝ 25ක් මගේ බර වැඩි වුණා. දැන් මට කෙට්ටු වෙන කෙනේ මේ ප්‍රශ්නේ තිබ්බේ මගේ ස්ට්‍රෙච් මාක්ස් පුදුමාකාර විදිහට එන්න පටන් ගත්තා. මොකද මම ගොඩක් කෙට්ටු වෙලා මහත් වෙච්ච නිසා. ඉතින් ඔයා ගර්භණී අවධියේදී විතරක් නෙවෙයි ඔයා සාමාන්‍ය ජිම් යන කෙනෙක් නම් වර්ක්අවුට් කරන කෙනෙක් නම් ඔයා ගොඩාක් කෙට්ටු වෙලා මහත් වෙනවා නම් මහත් වෙලා කෙට්ටු වෙනවා නම් ඇඟ කට් කරනවා නම් මේ ඕනම අවස්ථාවකදී ඔයාලට ස්ට්‍රෙච් මාක්ස් කියන දේ එන්න පුළුවන්. හැබැයි ඒ වගේ ස්ට්‍රෙච් මාක්ස් තිබ්බහම ඔයා ඇඳුමක් අඳිනකොට ඔයාට ආත්ම විශ්වාසයකින් මේ චුට්ටක් මදි වෙනවා නේද? ඉතින් මට තිබ්බ ප්‍රශ්නේ ඒකත් නෙමෙයි මගේ නිරූපණ කටයුතු වලට ගොඩක් මේක බාධායි. මොකද බ්‍රයිඩල් එකක් කරනකොට සාඩි ඔසරේ අඳිනවා ඒක ගොඩක් කරදර නිසා. දැන් මම කල්පනා කළා මට මොකද්ද මේකට කරන්න පුළුවන් මම ඉක්මනින් මේකට පිළිමක් හොයාගන්න ඕනේ. එහෙමයි කියලා මම කෙටි ක්‍රම පස්සේ යන කෙනෙක් නෙවෙයි රසායනික දේවල් පස්සේ යන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම බැලුවා මොකද්ද කරන්න පුළුවන්. මම මගේ ડોක්ටර්ත් එක්ක කතා කරා. එයා කිව්වා දැන් මුල් අවදීදී ස්ට්‍රෙච් මාක්ස් රතු පාටයි දම් පාටයි වගේ තමයි තිබ්බේ. ටිකක් පරණ වෙනකොට මේක සුදු පාට වෙනවා. අමතක කරන්න එපා මුල් අවදීදී කරගන්න එකක් හරිම ලේසියි. සුදු පාට වුණාට පස්සේ ටිකක් යවා ගන්න අමාරුයි. හැබැයි මගේ සුදු පාට ස්ට්‍රෙච් මාක්ස් උත් තිබ්බා. ඒ නිසා මං කරේ මෙන්න මේකයි මාසයක් කළා බලන්න ප්‍රතිඵල අද්භුතයි ප්‍රත්‍යක්ෂයි. ඔයා හදා ගන්න ඕනේ මෙන්න මෙහෙම පැක් එකක්. හරි? ඒකට දාන්න ඕනේ මෙන්න මේ ද්‍රව්‍ය ටික. අංක 1 හොඳ මොයිස්චරයිසිං ක්‍රීම් එකක් හෝ කොකෝ බටර් මොනවා හරි හොඳ මොයිස්චරයිසිං ක්‍රීම් එකක් ඔයාලට ෆාමසි එකෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒකෙන් ටීස්පූන් 2යි. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටීස්පූන් 2යි. ඊට පස්සේ මොනවාද විටමින් E කරල් දෙකක් කරලා දාන්න ඕනේ. ඊට අමතරව ඇලෝවෙරා ජෙල් ටීස්පූන් 2යි. මේ ටික දාලා හොඳට මික්ස් කරලා බෝල් එක දැන් මේ පේස්ට් එක ඔයාගේ ස්ට්‍රෙච් මාක්ස් වල දාලා හොඳට මසාජ් කරන්න ඕනේ හැමත ඇබ්සෝබ් වෙනකම්. ස්ට්‍රෙච් මාක්ස් යවා ගන්න සීක්‍රට් එක තමයි තෙතමනය තියාලා ගන්න ඕනේ හැමතිස්සෙම. එයාව ඩ්‍රයි වෙන නම් දෙන්න එපා. ඩ්‍රයි වුණොත් එයා තවත් වැඩි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පැය 24ම ස්ට්‍රෙච් මාක්ස් වලට තෙතමනය ලබා දීම තමයි අපි දැන් මේ කරන්නේ. ඊට අමතරව මේක තවත් ප්‍රතිඵල දෙන්න මම කරපු දේ මම ඔයාලට කියන්නම්. මම රැයට මේක ස්ට්‍රෙච් මාක්ස් වල මේක ගාලා මසාජ් කරලා ඔක්කොම කළා. ක්ලීන් ෆිල්ම්ස් තියෙන්නේ ක්ලීන් ෆිල්ම් එකක් අරගෙන හොඳට රැප් කරලා නිදාගත්තා. ඊට පස්සේ උදේ බලනකොට මාර විදියට හොඳට තෙතමනේ තියෙනවා. මාසයක් කළා හිතා ගන්න බෑ ප්‍රතිඵල. මාර විදියට ෆේඩ් වෙලා යනවා. ඉතින් ඊට අමතරව මම කරපු තව දෙයක් කියන්නම්. මම විටමින් C කරලක් බිව්වා 500 mg හැමදාම ගත්තා. මොකද අපි බාහිර ට්‍රීට්මන්ට් විතරක් කළා මදි අභ්‍යන්තරිනුත් තෙතමනය පෝෂණය දෙන්න ඕනේ. ඊට අමතරව කොලජන් කියලා කියන්නේ සෛලපටක අලුත් වැඩියා වෙන්න අවශ්‍යම සංඝටකයක්. ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා මම රෙකමෙන්ඩ් කරන මොන හරි කොලජන් එකක් තියනවාද කියලා. ඔයා දන්නවා මම ආටිෆිෂල් මොකුත් වෙනදපලේ තියෙන කිසිම දෙයක් ගන්න නැහැ. මම කොලජන් එකක් බොනවා අවශ්‍ය වෙලාවට විතරයි. ඩේලි රූටින් එකේ මම හැම එකතු කරගෙන නැහැ. නමුත් මම ඒ කාලේ ස්ට්‍රෙච් මාක්ස් යවා ගන්න කොලජන් එකක් ගෙදර හදාගෙන බිව්වා. ඔයාට ඕන නම් කියන මම ඒක කියලා දෙන්නම්. හරිම සිම්පල්. හරි. එතකොට කොලජන් සහිත ආහාර ගොඩාක් කන්න. ඔන්න ඔය ටික කරනකොට සති 4ක් ඇතුළත මාරු විදිහට වගේ ස්ට්‍රෙච් මාක්ස් ෆේඩ් වෙලා සැහැණ ප්‍රතිඵල එනවා. ඉතින් ඔය ටික කළා බලන්න අතරතුරදී හොඳට වස්ත්‍ර බොන්න. ඔන්න ඔය ටික තමයි බලන්න කළා අද්දුටය ප්‍රත්‍යක්ෂ.